කිලෝ. ඒ තත්ත්වෙටපත් උනේ. උගේ වැරද්ද මොකද කියලා. අපි කොහොමද හරියටම කියන්නේ? මොකද ඒ මිනිස්සු තායි කලාව චිත්‍ර කලාව හදාන ශේෂ විශිෂ්ට උත්කෘෂ්ඨ වර්තමාන සීමාවෙන් ඔබට යන්නා ශේෂ කරේ ඒකනේ මම අහන්නේ මේ මිනිස්සුන්ට උගන්වන්න මේ මිනිස්සුන්ගේ දෙමව්පියන්ගේ වැරදි නිසා ඉමත් නැත්තම් ඉස්කෝලේ කාලේ දුන්නා කීරියක් නිසා වෙන්න පුළුවන් ඒමත් නැත්තම් අර ආයෙත් මේකට ගිහිල්ලා රිජෙක්ට් වුණා ඒ දේ නිසා වෙන්න පුළුවන් ආදම මොකක්ද කියන්නේ නෑ මම අහන්නේ වැරද්ද ඒ මිනිස්සුන්ට නිමිනා වැරද්ද වටේ ඉන්න අය කෙනා ඇත්තටම කවුද වැරදි ඔයාලා බලන නැති මම කවුද මේ ඉන්නේ විවුලා. අද දවසේ අපේ කතාවේ කතා නායිකාව. හැබැයි කතාව මම නරනන් නෙමෙයි. ඒකත් ගන්න කෙනෙක් දෙන්න. ඒ මට පොඩි ප්‍රශ්නයක්. අපි මේ සමාජය පෙරදිගාව වංචාකව මිලච්චි ඉතින් හම්බුන බලන්න හැමෝම ඇත්තටම වැරදිකාරයෝ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ඔව් එහෙනම් මම දන්න කෙනෙක් ගැන ඒ වගේ කතා නතාලියගේ enjoy the play මන්තමයි දොරදිගේ එකම කෙල්ල. නතාලි. පල්ලේ ලස්සනටම ගීතිකා කිව්වා. දහම් පාසලේ හිටපු. කප්ට කරන්න. ඒ දක්ෂතම කෙල්ල. මම අපේ තාත්තා නැති වුණායින් පස්සේ අපිට ගොඩාක් කරදර. මගේ අම්මත් අසින්. ඒ කාලේ තමයි අපේ අම්මා මාවල අපේ පල්ලියේ ප්‍රධාන ගබඩාකාරතුමා ගාවට රස්සාවගෙන මේ ඉන්නේ මිස්ටර් ජෝර්ජ්. එදා නතාලියාගේ අම්මා නතාලියාව රස්සාවකට දාන්න කියන හිතාගෙන එක්කගෙන ගිය පල්ලියේ හිටපු ප්‍රධාන ගබඩාකාර. මං කිව්ව දේ ගැන කිතල බලහන් කෙල්ලේ හැමදාම මැෂින් ඇස්සේ වැඩ කරනකොට මේ ඔය ලස්සන නැති වෙලා යන ඔන්නම මං කිව්ව දෙයට කැමති වුණොත් නම් මොකද මගේ ඔෆිස් එකේ ප්‍රයිවට් සෙක්‍රටරි හැටියට ගන්න අනිකම මෙතන මේ වෙන දේවල් අපි දෙන්න ඇරෙන්නේ
වෙන කවුරුත් දැනගන්නේ නෑ බං. අනික මගේ වයිෆොත් නැති වුණාට පස්සේ තමත් දැනනවා බං. මාත් ලේමස් වලින් හැදිච්ච මිනිහෙක්. ඉතින් සත්‍යලා මහත්තයාට ලැජ්ජාවක් නැද්ද? මහත්තයා මගේ තාත්තගේ වයසේ. එහෙම එකේ මට උඹ යෝජනාවක් කරන එක හරිද? අනික මම මෙතනට වැඩට ආවේ මගේ අම්මට කන්න බොන්න. ඒ මිනිස්සුගේ ලෙඩට අවශ්‍ය බෙහෙත් ටික අරන්. අනික මහත්තයා ඔය පල්ලියේ ලොකු නිලකල දරන ලොකු මහත්තයෝ කිව්වා නේද? ඔය පඬිත ගම්මන් කියවගෙන ඉන්න එපා. තාත්තා වගේ පල්ලියේ නිලතල මට වරින් කියන්නේ මම කෑ ගහනවා. ඒකට මොනවා? තාගේ කෑ ගහනවා. මේ ඔය කෑ ගැහිල්ල මේ AC කාමරය ඇතුලේ කාටවත් ඇහෙන්නේ නෑ බං. අනික මේ කාමරේ ලොක් කරලා ඉන්නේ. උඹට බේරිල්ලක් නෑ. කවුද? මොනවද මෙතන කලේ?
ටික අල්ලගන්න කියලා කෑ ගැහුවේ? ඒකී පල්ලියේ මොකද? හොරකමක් එහෙම කරාද? මේ ගෑණි අර අහිංසක දරුවා පල්ලේ ඉස්සරහා දාලා පැනලා ගියා මේ ගෑණි. අත මොකද්ද මේ කලබලේ? දෙයියනේ දුර දිගේ කෙල්ල මේකට තියෙන විසයට වටේ ගිහින් ළමයි හදලා මේ අහිංසක දරුවා පල්ලේ ඉස්සරහා දානවා. අනේ දරුවට තිබ්බ ආදරේ. පැනලා ගියාලු. දරුවට තිබ්බ ආදරයටලු. ඔය කියන විදියට මෙයායි දරුවට ආදරේ. ඇයි ඒ දරුවා මේ පල්ලි ඉස්සරහා දාලා? විවුලා. ඔයාලා බලන්නේ මේ සිද්ධියේ තුන් කෝණකින් එක පැත්තක් විතරයි. මම අරමුණට ආරාධනා කරනවා. කරුණා කරලා අන්න අතනට ගිහිල්ලා ඉඳගෙන මේ සිද්ධිය දිහා පොඩ්ඩක් පුළුවන් නම් නතාලියගේ කෝණෙනුත් බලන්න. මේ ඉන්නේ වොයිසි හෙන්රි. මේ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති. මිනිහා නීති අංක 1 කරගත් හරිම වැදගත් මහත්මයෙක්. වංචාවක් කියලා දෙයක් අහලවත් නැහැ. ඇයි? මොකද මුඩුනේ? ඒත් එහෙමයි කියලා කඩුගලේ ඔළුව ගහ ගන්න බෑ නේද? අනික උඹට ඔය ප්‍රශ්න වල නඩු කියන්න සල්ලි තියනවද? මට මහත්තයා කියන දේ තේරෙන්නේ. මේ වගේ වෙලාවක මේ ලස්සන එකපතෙන් හරි හම්බ කරන්න උඹ දැනගන්න. අනිත් බබය ජෝර්ජ්යාගේ නෙමෙයි මට දෙයක් කොල්ල මම ඒක කොහොම හරි ගන්න. ඉතින් මොකද මේ සාධාරණයක් වෙලා නීතිය නමට ආවා. නීතිය බලන්නේ කම්පතිල ගන්නද මහත්තයෝ? මට මහත්තයලා එකයි ජීවත් උදව් ඕනේ. මම යනවා. මොන වෙන්න පාකෙල්ලේ? මේ පොලිසිය අපි ඉන්නේ ඒ ජෝර්ජ් මහත්තයාගේ සාප්පුවේ. නතාලිය මොකද කණිවේ නා? ප්ලීස් ගෙදර ගියා. මට එතනින් වචනයක් හම්බුනේ. යන්න පුළුවන් හැමතැනටම ගියා. එකෙක් නෙමෙයි මට ඉතර. හැබැයි මට මේ වගේ ළමයව හම්බෙන්නේ නැහැ කියලා දැනගත්තා. ඔය පොලිසිය කියන උරුයි අර මාතුරු එකතු වෙලා අපි දෙන්නව මරන්න නෑ කරා. අනේ නිසා මම තවම කෙලියට
මේ දරුවට තිබ්බා ආදරයට. ඉමක් නැති එක තනිකමක් ලෝකයෙන් වෙන්දුකමක් 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 මන් දන්නවා නතාලිය. නතාලියා මුලින්ම ගිය පොලිසිය. ජෝර්ජ් මහත්තයා පොතේ රෙඩි කුට්ටිය තිබ්බම මම ඒක යට ගැහුවා. මම වැරදිද? OIC හෙන්රි මමට පොලිස් ස්ථානාධිපති. ජෝර්ජ් මහත්තයාට උදව් කරන එක අපිට වාසි. ඉතින් මම වැරදිද? ජෝර්ජ් කතාවේ ඇත්තම වැරදිකා. මං කිව්වා මේ ළමයාව නැති කරමුයි කියලා. කොහෙද? ඇහුවද? මං වැරදිද? සිස්ටර් මෙයාලගෙන් නම් අහන්න දෙයක් නැහැ. පීටර් හව් පල්ලියේ ලොක්කොන්ට විරුද්ධව මුකුත් කියන්න බෑ නේද? නතාලි මමත් මුලින් හිතුවේ මෙයා වැරදි. ඇයි හැමෝම මට මැකිලද? මමද වැරදි? කවුද හරි කවුද වැරදි කියලා කියන්නේ? මටවත් මගේ මේ ගිටාර් එකට අර්ථය. හැබැයි මම දන්නේ එක දෙයක් තියෙනවා. නුඹලා අතරින් කිසිම වැරද්දක් නොකරපු කෙනෙක් ඉන්නා නම් හලවෙනි ගලගසයි. මියුසික්